ඔනේ නම් මම දැන් කියලා දෙන්න හදන එක ඔයාලට ගොඩක්ම වැදගත්. මේක ඔයාලා ගොඩක් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් කරගෙන ඉන්න එකක්. මේ ඔයාලට හම්බ වෙන ප්‍රධානම මේන් ප්‍රොනවුන්ස් ටික. ඔයාලට හම්බ වෙන මේන් ප්‍රොනවුන්ස් ටික. මොනවද? I, we, you, they, she, he, it කියන ප්‍රොනවුන්ස් ඔයාලා බහුවචනයට හරවනවා නම් ප්ලූරල් වලට හරවනවා නම් මෙන්න මේක හොඳට ඔළුවේ මතක තියාගන්න. I කියන කෙනා මමනේ, ඒක එක්කෙනානේ, ඒ නිසා සිංගියුලර්, මම සිංගියුලර්. එතකොට ඒක ප්ලූරල් වලට අපිට හරවන්න ඕන වුණොත් අපි මොකද කරන්නේ? ඒකට දානවා I වෙනුවට ඒක ප්ලූරල් කරන්න නම් we කියන ප්‍රොනවුන් එක. we කියන්නේ අපි. අපි කිව්වම මමත් ඒකට ඉන්ක්ලූඩ් වෙලා ඉන්න නිසා තමයි ඒකට we කියන ප්‍රොනවුන් එක අපි පාවිච්චි කරන්නේ. හරි. next one she, he, it කියන pronoun. මෙයාලා singular නේ. she, he, it කියන්නේ singular pronoun. එතකොට මොකද කරන්නේ? මෙයාලා plural කරන්න නම් අපි පාවිච්චි කරනවා they. හරිද? මෙයාලා plural කරන්න අපි they පාවිච්චි කරනවා. අපි ඉංග්‍රීසි භාෂාවේදී වචන හරිද? අපි ඌ, මූ එහෙම පාවිච්චි කරන්නේ නැහැ. හරිද? උන් ඒ වගේ පාවිච්චි කරන්නේ නැහැනේ. අන්න ඒ වගේ වචන අපිට නැති නිසා තමයි අපි මේ හැම එකටම they කියලා කියන්නේ. අනිත් එක තමයි ඉංග්‍රීසි වලදී හැම එකටම ගෞරවයෙන් යුතුව කතා කරනවා. නේද? ඔවුන් කියලා කියන්නේ අපි හිතන්න සත්තු ගොඩක් හිටිය කියලා, ඩොග්ස්ලා ගොඩක් හිටිය කියලා අපිට බල්ලෝ කියලා කියනවා. හරිද? ඩොග්ස් කියලා වචනේ පාවිච්චි කරනවා. නමුත් ඒක රිපීට් වෙනවා නම් අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ they කියන වචනේ දාලා. you කියන්නේ ඔයා, ඔයාලා කියන කොටත් අපි පාවිච්චි කරන්නේ you කියන වර්ඩ් එකමයි.